අපි අද කරන්න යන්නේ උච්චලේ කියලා. මේ තියෙන අද අපිට කන්න තියෙන කෑම ටික. ඕන්න අපි පටන් ගත්තා දැන් ගේම් එක. ඔයාලට දැම්ම දෙයක් කියන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක අවසන් වෙනකන් අනිවාර්යයෙන්ම බලන්න. බලන ගමන් මේකේ කවුද වැඩියෙන්ම කන්නේ, කවුද අඩුවෙන්ම කන්නේ, කවුද වැඩියෙන්ම බෝතලේ හරියට දාන්නේ කියලා බලලා අපිට අවසානට කමෙන්ට් එකක් දාන්න. දැනට මායි දේමන්දයයි විතරයි දාලා තියෙන්නේ බෝතලේ. ඔන්න කිව්වා විතරයි සිතුමක් දාගත්තා. පට්ට වැඩි අපයක් ගන්න වැටින්නේ නැහැ වගේ. තාම එයා විතරයි බෝතලේ හරියට දැම්මේ නැත්තේ. ඕක ඔයගේ ඇඟ පැත්තට ඔහොම යදෙන්න දාන්න. ඔය එළියට තල්ලු වෙන්න විසික් කරනවා ඔයා. ඇඟ පැත්තට ඇදලා කරකවන්න. ඔය ඇදලා ඇඟටම ගන්න ඕනේ. උඩට දාලා කරකවන්නෙත් නෑ. පුතා ගෑරප්පෝ යන්න නේද? ඉතින් ගෑරප්පෝ හොදගත්ත අපේ අම්මට කියලා ඒ වගේම තව බෝතලයක් ගත්තා. අපේ අක්කට අර බෝතලෙන් හරියන්නේම නැහැ කියලා. මොඩේ අයියා ඇල්ලුවේ වතුර වැඩි නම් අනිත් බෝතලේ ගන්න දෙපෑ. දැන් දෙකේම එක ලෙවල් එකනේ. ඉතින් ලෙවල් දෙකකින් දැන් බෝතල් දෙකක් ගත්තේ නැත්නම් අර අඩු කරනවානේ. බලන්න ඔයාලෝනේ අපේ අයියා වීඩියෝ කරේ. බැන බැන ඉන්න ඉතින් අපිට ගණන් ගන්න එපා. වාව් වක්ක දැම්මා. පළවෙනි පාර නේද දැම්මේ? ඕ මාත් හිතන්නේ පළවෙනි පාර ඔයාලා හරියටම බලලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් හරියටම කමෙන්ට් දාන්න 5 දෙනාව මං ඊළඟට සල්ලි දෙන චැලෙන්ජ් වීඩියෝ 2-3ක් කරන්න හිතාගෙන ඉන්නවා. එයාලා කැමති නම් විතරක් ඒවට ගෙන්න ගන්නවා. ඔය මිලංගොඩ දිවිල පිටියේ අවට ඉන්න අයට නම් එන්න ලේසි. කමුදෙනිකයි ඒක දානකම් කන්න නැතුව බලන් ඉන්නවා වගේ නේ ඒක නිකන්. ඒ වගේම ඔයාලා තව කමෙන්ට් එකක් දාන්න. ඔයාලට තව ඉස්සරහට මොන වගේ වීඩියෝ දෝනේ කියලා. ඔයාලා කැමති මොන වගේ වීඩියෝ වලටද කියලා. ඉතින් කමෙන්ට් ගොඩයි නේද? කවන්නේ ඔය දාගෙන යන්න එකපාර. ඉතින් දාන්න මේක ගහින් දාන්න දැන් විනාඩි 20ක් විතර යනවා දැන් ඈ.
යන්තම්. ඒක හංගන්න දෙයක් තියෙනවා. වෙලා නම් හොඳට කිව්වත් 10 ඔක්කොම දාන්න එපා බලන්න යන්න. ඔයාලට මං කිව්වද නැද්ද කියලා මතක නෑ. ඉතින් බෝතලේ බිමට වැටලා බිම කෙලින් අතට හිට වුණොත් අහප එකපාරක් දාන්න chance එක දෙනවා. අර විදිහට කොක්කාටි කො කණිකට තියන්න බෑ. ඒ හම්බුනම chance එකක් කටේ පුරව ගනිලා. එතකොට පොලිමේ ඉන්නේ කකා හිටිය හැකි. පොඩියට වැඩ කැල්ලක් දාන්න හැදුවේ වැඩේ පොඩ්ඩක් වැරදුනා. ඒ ටිකේ න හැමෝටම එක දිගට ටිකක් වැටුණා. එහෙම කරද්දි පොඩි ගැම්මකුත් වෙනවා ඇඟට. තව එක ඉස්සරහට කරන්න. මේ වෙලාවේ නයි එපා වෙලා තිබ්බේ කැම කියන දේ කාලම හිට වුණා දාන්නයි. දැන් ඉතින් මේ අපේ වීඩියෝ එකේ අවසාන ටික තමයි ගෙවෙන්නේ. මොකද දේමන්ත අතින් කොත්මී ටිකකට වතුර වැටෙනවා ඉතුරුවට. තව බනිස් කැලි දෙකක්කුත් විතරයි ඉතුරුනේ. හින්දා අපි වීඩියෝ ගේ ටික දිනවත්තුවා. ඉතින් මම කිව්ව විදිහට කවුද අඩුවෙන්ම දැම්මේ කවුද වැඩියෙන්ම දැම්මේ කවුද අඩුවෙන්ම කෑවේ ඒ ටික බැලුවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි මිනවංගොඩ දිවුලපිටිය අපට ඉන්න අයට මං ඉස්සරහට කරන්න වීඩියෝ වගේක් හිතාන ඉන්නවා. ලොකු ගණන් නෙවෙයි 1000 1500 2000 වගේ දෙන චැලේ. ඉතින් ඔයාලා ඒවටත් එන්න කැමති අය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ ඉස්සරහට බලන්න. මේ තියෙන්නේ අපේ අවසානයේට ඉතුරු වුණ කෑම ටික.